අතීතයේ බරණැස් නුවර එක්තරා බමුණෙක් ජීවත් වුණා. ඔහු සතුව වේදබ්බ නමින් ඉතා බල සම්පන්න මන්ත්‍රයක් තිබුණා. යම් සුවිශේෂී නැකතකදී මේ මන්ත්‍රය මතුරා අහස දෙස බැලුවොත් අහසින් රන්, රිදී, මුතු, මැණික් වැස්සක් වස්සවන්න මේ බමුණට පුළුවන්. ඒ කාලයේ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ බමුණා ළඟ ශිල්ප හදාරමින් හිටියා. දිනක් බමුණා සහ බෝධිසත්වයන් වනාන්තරයක් මැදින් යනකොට දරුණු සොර කණ්ඩායමකට හසු වුණා. මේ සොරුන් බෝධිසත්වයන්ව රඳවාගෙන බමුණට නියෝග කළා කප්පම් රැගෙන එන ලෙස. එදා තමයි අර සුවිශේෂී නැකතයේදී තිබුණු දවස. බෝධිසත්වයන් බමුණට රහසින් මෙහෙම අවවාද කළා. ගුරුතුමනි, අදාර නැකත එන දවස බව මම දන්නවා. හැබැයි ඔබතුමා කිසිම වෙලාවක මේ සොරුන්ගෙන් බේරෙන්න හිතාගෙන අහසින් රත්තරන් වස්සන්න එපා. නමුත් බමුණා තණ්හාව සහ බිය නිසා ඒ අවවාදය පිළිගත්තේ නැහැ. ඔහු නැකත පැමිණි විට මන්ත්‍රය මතුරා අහසින් මහ වස්තු වැස්සක් වැස්සුවා. සොරුන් පුදුමයට පත් වී වස්තුවත් අරගෙන බමුණාව නිදහස් කරලා යන්න ගියා. නමුත් අතරමඟදී තවත් සොර කණ්ඩායමකට මේ පිරිස හසු වුණා. දෙවන කණ්ඩායම බමුණා අල්ලාගෙන තමන්ටත් වස්තුව වස්සන ලෙස ඉල්ලා සිටියා. නමුත් ඒ වන විට නැකත ගෙවී ගොස් අවසන්. බමුණා කිව්වා කවුරුද්දක් ඉවසන්න. කෝපයට පත් සොරුන් බමුණාව දෙකට කපා මරා දැමුවා. ඊට පස්සේ මේ සොර කණ්ඩායම් දෙක අතර වස්තුව බෙදාගන්න බැරුව මහ සටනක් ඇති වුණා. අවසානයේ දෙදෙනෙක් පමණක් ඉතිරි වන තෙක් සියල්ලෝම මරාගත්තා. ඉතිරි වූ දෙදෙනා වස්තුව කැලේ සඳවා කෑම උයන්න ගියා. එක් අයෙක් කෑමට වස දැම්මා අනෙකා මරා වස්තුව තනිවම ගන්න. අනෙකා කෑම රැගෙන එන විටම ඔහුට පහර දී මරා දැමුවා. අවසානයේ වස දැමූ කෑම කෑ ඔහුත් එතනම මිය ගියා. බෝධිසත්වයන් වහන්සේ නිදහස් වී පැමිණෙන විට දැක්කේ පාර දිගටම විසිරී තිබුණු මලකඳන් සහ වස්තුව පමණයි. තණ්හාව නිසා මුළු පිරිසම විනාශ වුණු ආකාරය උන්වහන්සේ වටහා ගත්තා.